අදත් ගොඩක් ආදරෙන් ඔයාව මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ළඟ මෙන උත්සව කාලෙට ඔයාලා ගොඩ දෙනෙක් ලෑස්ති වෙනවා කියලා මම දන්නවා. ඉතින් ගෙවල් දොරවල් අස්පස් කරද්දී ඔයාලගේ ගෙවල් වල ලස්සන වැඩි කරගන්න ගෙනල්ලා තියෙන මේ වගේ ආටිෆිෂල් ෆ්ලවර්ස් පිරිසිදු කරගන්න විදිහ වීඩියෝ එකක් අරන් ඉන්න කියලා ගොඩ දෙනෙක් මගෙන් රික්වෙස්ට් කරලා තිබ්බා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් බලමු කොහොමද මේ මල් වලට ඩැමේජ් එකක් නොවන විදිහට සම්පූර්ණයෙන්ම කුණු දූවිලි හොඳින් ඉවත් කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන්. මුලින්ම මම මෙන්න මේ වගේ වාජනයක් අරගෙන මේකට මද රස්නේ උණු වතුර ටිකක් එකතු කරගත්තා. මතක තියාගන්න ගොඩාක්ම මද රස්නේ උණු වතුර තමයි මම මෙතෙන්දී අරගත්තේ. ඊට පස්සේ මේකට එකතු කරගන්නවා වොෂින් පවුඩර් ටිකක්. ඉතින් ඔයාලට කැමති જાතියක වොෂින් පවුඩර් එකක් මෙතෙන්දී එකතු කරගන්න පුළුවන්. වොෂින් පවුඩර් ටික එකතු කරගත්තට පස්සේ මම මේක පොඩ්ඩක් මෙන්න මේ විදිහට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම වයිට් විනෙගර් වලින් මෙන්න මේ මෝඩියෙන් දෙකක් විතර මේකට එකතු කරගන්නවා. දැන් ඉතින් ඔයා හිතයි අනේ මට වයිට් විනෙගර් නැහැනේ මම කොහොමද මේක කරගන්නේ කියලා. ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ මේකට මෙන්න මේ වෙලාවේදී ටූත් පේස්ට් එකක් එකතු කරගන්න. ඔයාට මේ විදිහටම මේක පිරිසිදු කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒකටත් උත්තරයක් ලැබුණා කියලා. ඊළඟට මම එකතු කරගන්නේ බේකින් සෝඩා. බේකින් සෝඩා වලිනුත් මේ සැහැන්දක් වගේ අරගෙන මේකට එකතු කර ගන්නවා. ඉතින් ඔන්න ඔය දේවල් ටික විතරයි අපිට අවශ්‍ය වෙන්නේ මේ වැඩේට. දැන් අපි මේක හොඳට කලවම් කරගමු. ඊට පස්සේ මම කරන්නේ මට පිරිසිදු කරගන්න ඕන මෙන්න මේ ආටිෆිෂල් මල් ටික අරගෙන මම මේ ඔයාලට පෙන්නන විදිහට උඩ අතට නැට්ට හිටින විදිහට තමයි අපි මේ භාජනයට එකතු කරගන්න ඕන. මොකද ගොඩ දෙනෙක් කියලා තිබ්බා සමහර වෙලාවට පොෂ් කරලා ඉවරනකොට මල් ටික, කොළ ටික, ඉටි ටික හැම තැනම ඉතින් මේවා එකතු කරන්න වෙනම වෙලාවක් යනවා කියලා. ඔයා මේ විදිහට මේක ක්ලීන් කරගෙන බලන්න. ඔයාට කවදාවත් එහෙම ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මොකද කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැතුව අපිට පුළුවන් මේක සම්පූර්ණයෙන් පිරිසිදු කරන්න. ඊළඟට පෙන ටික එන විදිහට අපි මෙන්න මේ වගේ මේක අපේ මල් ටික පොඩ්ඩක් මේ වතුරේ පොඩ්ඩක් පොඟවලා ගන්න ඕන. දැන් මම මේක විනාඩි 15ක් විතර වගේ හොඳට පෙඟෙන්න තියාගන්නවා. දැන් මේ ඔයා දකින්නේ පැය කාලක් විතර වගේ හොඳට පෙඟෙන්න තියාගත්ත කුණු දූවිලි ඉවත් වුණ මගේ ආටිෆිෂල් මල් ටික. ඉතින් බලන්න මේ කොළවලට පවා ලොකු වෙනසක් ඇවිත් තියෙන උගලන්ට පේනවා ඇති මං හිතන්නේ. හොඳට පිරිසිදු වුණා. සමහරු මට කියලා තිබ්බා බ්‍රෂ් එකකින් මේක මෙහෙම අතුල්ලන්න ඕනේද? ඒකට කමක් නැද්ද කියලා. එහෙම මුකුත් කරන්න එපා. මල් වලට ඩැමේජ් වෙනවා. ඔයාලට පේනවා ඇති දැන් මේ සුදු පාටට තියෙන කොටස් වල ඇතුලේ තියෙන වෙන කහ පාට, දම් පාට වගේ කලර්ස් පවා හොඳට එළියට පේන විදිහට මේක පිරිසිදු වෙලා තියෙනවා. ඉතින් මේ ක්‍රමෙන් ඔයාට ගෙදර තියෙන ආටිෆිෂල් ෆ්ලවර්ස් කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැතුව හොඳින් පිරිසිදු කරගන්න පුළුවන්. ඉතින් ඔයාට අවශ්‍යමයි කියලා හිතෙනවා නම් මෙන්න මේ කොළ අතු අතර තියෙන කුණු දූවිලි ඔයාට මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඉවත් කරගන්න පුළුවන්. නමුත් අපි මේ එකතු කරගත්ත දේවල් එක්ක මං හිතන්නේ නැවත වතාවක් ඔයාට එහෙම කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම දැන් මේක ඩීප් ක්ලීන් වෙලා තියෙන්නේ. එන්නකො ඔයාට මම තව හොඳ වතුර එකකින් මේක හොදලා පෙන්නන්න කොහොමද කියලා. ඊට කලින් පොඩ්ඩක් බලමුද මේ අපි එකතු කරගත්ත ලික්විඩ් එකේ පැහැ කොහොමද කියලා. මේ බලන්න හොඳට කුණු දූවිලි මේකට එකතු වෙලා තියෙනවා. ඉතින් අපිට විශ්වාසයි සම්පූර්ණයෙන්ම මේක හොඳටම ක්ලීන් වුණා කියලා. යමු බලන්න වතුර එකකින් මේක තව පාරක් සෝදගෙන. ඉතින් මෙන්න මේ විදිහට අපි හැමතිස්සෙම පහත අතට තියලා තමයි අපේ මල් ටික පිරිසිදු කරගන්න ඕන. ඔයගොල්ලෝ දකින්න ඇති මම වීඩියෝ එක පුරාවටම මල් ටික පහත අතට තියලා තමයි වොෂ් කරගත්තේ. ඉතින් අර කලින් ඔයාලට තිබ්බා වගේ ගැටලු ඒ කියන්නේ මේකේ මල් ඉති කොළ වෙන විදිහට ගැලවිලා යන ප්‍රශ්නයකට අපිට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට වොෂ් කරගන්න පුළුවන් නම්. කඩින් ගෙනාවා වගේ අලුතින්ම ගෙනාවා වගේ මල් ටික හොඳට පිරිසිදු කරගන්න පුළුවන් වුණා. මේ මල් වල පැහැය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. මං හිතනවා ඔයාලට දැන් පේනවා ඇති කියලා. හොදලා හොඳට වේලගත්ත මල් ටික මෙන්න මේ පොට් එකේ දාලා මගේ ටේබල් එකේ එක කෝණ එකකින් තියාගන්න තමයි
මම ලෑස්ති වෙන්නේ. ඉතින් බලන්න ගෙදර තියෙන පොඩි දේවල් ටිකක් එකතු කරලා අපිට පුළුවන් වුණා කඩෙන් ගෙනාවා වගේම අලුතෙන් ගෙනාවා වගේම මේ මල් ටික හොඳින් පිරිසිදු කරගන්න. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකත් මේ දවස්වල පිරිසිදු කරගන්න වැඩවල නිරත වෙන ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා.